පුතාලා රස්සිය දුක ගහ ඉන්න තැන්වලට තාත්තලා ඇවිල්ලා ගෙදර යන්න කිව්වම යාළුවොත් එක්ක එකතුලා තාත්තලාට බිම දාගෙන ගහන පුතාලා ඉන්නේ. අද තාත්තලා කතා කරලා කිව්වා තාත්තට කුණුවarpen බයින්න පුතාලා ඉන්නේ අද. උදේ ඇස්වලට කඳුළු ආවට කමක් නෑ අද. මේ වචන ඔය හදවත ඇතුළේ ලියා ගන්න. මම යනවා මේ ළඟදී අක්කරේපත්තුවේ මැති වෙන රාජකාරියකට. ඒ අක්කරේපත්තුවේ ගිහලා ඉන්නකොට අර අක්කරේපත්තුවේ පොලිසිය මට කතා කරනවා පුතේ රෑ 12යි වෙලාව එක පුතෙක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඇවිල්ලා තාත්තා කෙනෙකුට ගහලා කියලා. ඒ තාත්තා ඇවිල්ලා පොලිසියේ ගේට්ටු ගාව ඉන්නෝ කියලා. මං ගිහලා බලනකොට පුතේ අර තාත්තා ඉන්නෝ පොලිසියේ ගේට්ටු ගාව. ඒ තාත්තගේ ෂර්ට් එකේ බොත්තම් තුනක් නැහැ. මේ තාත්තගේ ෂර්ට් එකේ හොඳටම මඩ. මේ තාත්තට බිම දාගෙන මේ පුතා ගහලා තියෙනවා. පුතේ මේ තාත්තවත් වාහනේ දාගෙන එක්කගෙන ගියා අර ගෙදරට. ගිහලා බලනකොට අර පුතා ඉන්නවා මිදුලේ වාඩි වෙලා ෆෝන් එක ඔබ ඉන්නෝ. මම මේ පුතාගේ අතින් අල්ල ගන්නකොට මේ තාත්තා බිම වාඩි වෙලා ඇඬුවේ මගේ පුතේ කියලා ඇඬුවේ. ඔය කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ පුතාව ඇවිල්ලා පොලිසියෙන් අල්ල ගන්නවට කැමති නෑ. පුතේ මේ තාත්තට මම කිව්වා තාත්තට දුකයි නම් කරුණු පහදලා දීලා මේ පුතාව මං ගෙදර තියලා යන්නම් කියලා. හැබැයි මේ තාත්තා පුතේ වැඳලා ඉල්ලුවේ අනේ සර් මේ කොල්ල වරන් ගිහලා කොමාරි හදලා දෙන්න කියලා. මගේ පුතා වරන් ගිහලා පුතේ අර පොලිසිය කූඩුව ඇතුළට දාලා නැවත යනවා නැති වෙන රාජකාරියකට එළියට. ඒ ගිහලා එනකොට පුතේ නැවත උදේ 4යි වෙලාව උදේ 4යි උදේ 4ට එනකොට උදේ අර ගෙදර ඉඳන් අර පොලිසියට කිලෝමීටර් 4.5ට වැඩි වාහනේ යන්න පැය භාගයක් විතර ගියා. හැබැයි තාත්තා පුරුෂයෙක්ලෙක්වත් තාත්තා පුතේ පයින් ඇවිල්ලා පොලිසියට අර පුතා කූඩුව ඇතුළේ නිදි. මේ තාත්තා ඇවිල්ලා කූඩුව දිහා බලාගෙන අඬනවා මේ තාත්තා. මේ තාත්තගේ අතේ තිබුණ සල්ලි වලින් ආප්ප දෙකක් කරන් ඇවිල්ලා මේ තාත්තා ආප්ප දෙකක් අතේ තිබුණේ ආප්ප දෙකක් ගේන සල්ලි විතරයි මේ තාත්තට.